මේවට මචල්ලා මුන්ට කතා කරන්න තව වචන නැහැ. මම මේ චූටි මේක පෙන්නන්නම්. මෙන්න මේ මූ ගැන පොඩ්ඩක් ඔන්න බලන්න. මූගේ කතාව බලමු. මූ කැමති නෑ මේ තිරිසන් මුන් අපේ රට දියුණු වෙනවට කැමති නෑ. මෙන්න මේ මුන් මිනිස් වෙස් ගත්ත අමු තිරිසන්නු. අපේ අහිංසක මිනිස්සුන්ට පුරවැසියන්ට රජයෙන් සලකනවට කැමති නෑ. මෙන්න මේක චුට්ටක් අහන්න බලන්න. මෙන්න බලන්න. හොඳට සීබුද්ධියෙන් අහන්න. දැන් අරහෙන් සල්ලි ටිකක් එකතු කරා කොරියාවෙන් කෝටි 4ක් එකතු කරා මෙහෙන් 5ක් එකතු කරා අරහෙන් 3ක් එකතු කරා මූට කොරියාවත් එක්කලා පුදුම වෛරයක් තියෙන්නේ මූට. කොරියාව එතකොට අපේ අනිත් රටවල් අපේ සහෝදරවරු ජීවත් වෙන රටවල් එක්කලා පිට රටවල් එක්කලා ඇත්තටම පුදුම වෛරකින් මූ ජීවත් වෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේ මුන් මේ රට හදන්න ආපුන්ද මූට මොකද්ද තියෙන අසනීපේ කියලා. ඊටු ටිකක් අහලා බලමු. ඊට පස්සේ අපිට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 2.5කුත් කලින් මිලියනයකුත් හම්බුණා. ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක් හම්බෙලා තිබ්බා. UK වලින් 8,50,000ක් හම්බෙලා තිබ්බා. බංග්ලාදේශයෙන් ඩොලර් මිලියනයක් හම්බෙලා තිබ්බා. ඉන්දියාවෙන් අපිට පාලන 110ක මේ උදව් කරන තව මොනවා හරි දේවල් ටිකක් හම්බෙලා තිබ්බා. දැන් ඔය ටික ඔක්කොම එක ශ්‍රී ලංකා කියලා එකක් දැන් දාගෙන තියෙනවා. දැන් කැබිනට් එඩිෂන් එකකින් මේකක් ගත්තේ. නමුත් පනතේ හැටියට නම් මේගොල්ලෝ අලුතෙන් නීතියක් සම්මත කරන්න ඕනේ. නෙමෙයි නීතියක් මේවා කරගන්න. අපි ඒවත් උසාවියට යනවා. අනුරට මෙහෙම පැලැස්ස අපි ඒවට උසාවිය යනවලු. ඒ කියන්නේ පිටරට ඉන්න මේ අපේ සහෝදර සහෝදරියෝ දීපු සල්ලි, එතකොට ලංකාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ දීපු සල්ලි අහිංසක මිනිස්සුන්ට බෙදා දෙනවට මුන් සම්පූර්ණ විරුද්ධයි. ඒවට එරෙහිව මූ යනවලු උසාවි. නීතිය හමුවට යනවලු. ගෙනියනවලු ජනාධිපතිවරයාව. චරිත් බොවගේ තිරිසනෙක් ආගනින් මේක පරයා ආගනින් තොපි තමයි මනුස්ස වෙස් ගත්ත තිරිසන්නු. උඹට පුක ගහනවද අපේ මිනිස්සු අපි එකතු වෙලා මොන හරි දෙයක් අපේ රටේ ඉන්න අසරණ වෙච්ච අහිංසක මිනිස්සුන්ට සලකපුවාම උඹට කැහිල්ලද කොහෙද කැහිල්ල? පුකේ ඉත්තේ කටු වෙනවද? වස්සෝ අමු ගවයා ආගනින් මේක මේවා මේ සජිත් ප්‍රේමදාසලා මේ වගේ බූරුවෝ තියාගෙන මොකද්ද මේ කරන්නේ? මේ මුන්ට බලයක් ආවොත් රටේ මිනිස්සුන්ට සලකන විදිය මේ පේනව නේද? මූට ඉන්න බෑ. මුන් රටේ මිනිස්සුන්ට දැන්ට පවතින රජය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට මුන් විරුද්ධයි. අහිංසක මිනිස්සුන්ට සලකන එකට මුන් විරුද්ධයි අත කතන්දරේ. මේ චර්යා කියන එක මේක චර්යා නෙමෙමු. අමු කැරියා. අපිට කියන්න තියෙන එකයි ශ්‍රී ලාංකික පුරේ සහෝදරුනේ මෙන්න මූට සලකන්න ඕන විදිය හොඳට සීබුද්ධියෙන් ඔළුවේ තියාගන්න. ඇහුණාද? මේ ඔක්කොම මේ මූට ඇතර මූගේ හිතට එකගම මූගේ මනුස්සකමට මූට සාධාරණයක් කියලා දෙයක් මූට තේරෙන්නේ නැද්ද? මේ කාට විරුද්ධවද මේ කතා කරන්නේ මේ විදියට කියලා. ඔහේ කියවනවා. අමු ගවයා ඉතින් අමු ගවයා. මුන්ට ඇත්තරම මුන් ශ්‍රී ලංකාවටම සාපයක් මෙන්න මේ ඩයල් ටික. මුන් හරිම හිරියරක් වෙලා තියෙන්නේ. යකෝ මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙනකොට මේ මිනිස්සුන්ට රජයෙන් සලකන්නේ නැතුව කාටද බල කියන්නේ සලකන්න කියලා? කොහෙන්ද මේ මිනිස්සුන්ට හවුවරණක්? අමු ගවයා. මුංග සමාජයෙන් කොන් කරලා දානවා. ඔහොම ඉඳපල්ලකෝ යමල්ලකෝ අපි දෙන්නම් ඉස්සරහට. ටොපිය. යමල්ලකෝ විදියට. ඔයාලටත් කියන සහෝදර සහෝදරවරුනි මෙන්න මේ වගේ කාලකන්ණි ඡන්දෙ ඉල්ලන් ආවොත් එද්දි ඉස්සරහට ඔය ඡන්දෙ ඉල්ලන්න තමයි ඔක්කොම සිද්ධි ටික. ප්‍රජාතන්ත්‍රවාදය තුල අනිවාර්යෙන් සලකන්නේ ඡන්දය අයිතිය තියෙනවනේ ඔයාලට. කෙලින්ම කුණු කුඩේට දාන්න ඕන මුංග. දැම්ම අපි කියලා තියන්න මේ ඉස්සරහට මතක් කරව සැරෙන් සැරේ. ඇත්තටම ලැජ්ජයි මුං ගැන ලැජ්ජයි. හරි. අනික දැන් අරහෙන් සල්ලි ටිකක් එකතු කරා කොරියාවෙන් කෝටි 4ක් එකතු කරා මෙහෙන් 5ක් එකතු කරා අරහෙන් 3ක් එකතු කරා ඊට පස්සේ අපිට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 2.5කුත් කලින් මිලියනයකුත් හම්බුණා. ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක් හම්බෙලා තිබ්බා. UK වලින් 8,50,000ක් හම්බෙලා තිබ්බා. බංග්ලාදේශයෙන් ඩොලර් මිලියනයක් හම්බෙලා තිබ්බා. ඉන්දියාවෙන් අපිට පාලන 110ක මේ උදව් කරන තව මොනවා හරි දේවල් ටිකක් හම්බෙලා තිබ්බා. දැන් ඔය ටික ඔක්කොම එක ශ්‍රී ලංකා කියලා එකක් දැන් දාගෙන තියෙනවා. දැන් කැබිනට් එඩිෂන් එකකින් එකක් ගත්තේ. නමුත් පනතේ හැටියට නම් මේගොල්ලෝ අලුතෙන් නීතියක් සම්මත කරන්න ඕනේ. නෙමෙයි පිටින් දෙයක් මේවා කරගන්න. අපි ඒවත් උසාවියට යනවා. අනුරට මෙහෙම පැලැස්තර දාලා පාර්ලිමේන්තුවේ කතා පවත්තලා
ලක්ෂ 50ක් දෙනවා ටකරමක් ගියත් අපි ඉඩමයි ගයයි දෙකම තියනවා නම් කෝටියක් ලක්ෂ 10ක් දෙනවා.